ගයිස් අපි ආද යන්න හදන්නේ මෙතන මේ පේනව නේද මෙතන මේ වෙන්නේ මේ කෙළවරේ තියෙන උඩම කන්දර තමයි අපි නගින්න හදන්නේ මේ එන්න අපිත් එක්ක වීඩියෝ එකේ මෙන්න මේ පැත්තේ තියෙනවා මෙන්න මේ මෙතන වැව තියෙනවා මේ වැව මේ පැත්තම පේනවා ඉතින් මේ වැවේ මෙතන මේක නෙමෙයි මේ කඳු පේලියක් තියෙනවා අපි මෙතනින් යන්න හදන්නේ මෙන්න මේ පේන අර පේන්නේ අර පැත්ත කෙළවරේ උඩම තියෙන කන්දර තමයි නගින්න හදන්නේ එන්න අපිත් මේ වීඩියෝ එක ඔයාලා අනිවාර්යෙන් පට්ට දේවල් දිනා බලන්න මේ උඩට නගිනවද මෙහෙ නාගරි බණ්ඩ එක තමයි අපි දැන් තින්නේ මේ පැත්ත වට ලස්සනයි මෙතන බලන්න ගොඩක් දේවල් තියෙනවා මේ පහළ මේක තියෙනවා මේ ඒ කියන්නේ මේකෙන් තමයි වතුර දෙන්නේ මේ මුළු මේක තමයි කියන්නේ මේ කුඹුරු තියෙනවා බර ගානක ඒ කුඹුරු ඔක්කොම වතුර දෙන්නේ මේ මේකෙන් තමයි මෙතනින් මේ තියෙන මෙතන තියෙනවා මේ මේක තෝරව තියෙනවා ඒක තියෙනවා අපි මෙතන ඉඳලා තමයි යන්න දන්නේ මේ වැවේ ඉඳලා තමයි මේ අපි යනවා දැන් සෙනසුන්ගල පන්සල තියෙනවා මෙතන ඊපස්සේ මහියංගනේ එතන මහියංගනේ තියෙන ආන්දල් පොත ගමේ තියෙන ගමේ කෙළවරේ තියෙන ලස්සන පන්සලක් තමයි මේ සෙනසුන්ගල කියලා කියන්නේ. අපි ඒ යන්න තමයි හදන්නේ. channel එක subscribe කරලා දාලා එන්න අපිත් එක්ක අපි දැන් යනවා වීඩියෝ එකට. තම වෙන්න අපිත් එක්ක යන්න වීඩියෝ. සෙනසුන්ගල පන්සලට යන්න තමයි හදන්නේ. එන්න අපිත් එක්ක වීඩියෝ එකට යන්න තමයි හදන්නේ. දැන් ඉන්නේ නාගදීපේ බණ්ඩ කියලා තමයි අපි යන්න හදන්නේ. අපි කොල්ලෝ 4 දෙනෙක් යනවා යන්න එනවා ටයිල් එකත් එක්ක තමයි අපි 4 දෙනා තමයි යන්න හදන්නේ සෙනසුන්ගල පන්සලට තමයි යන්න හදන්නේ එන්න අපිත් මේ වීඩියෝ එකේ සෙනසුන්ගල පන්සල රිසර්ච් එක කරන්න තමයි යන්න හදන්නේ මහියංගනේ තියෙන සුපිරි පන්සලක් තමයි අපි යන්න හදන්නේ මේ අපි මේ ඉඳලා තමයි යන්නේ මෙතන බලන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම කිව්වොත් මේ මෙතන මේ බණ්ඩේ තියෙනවා මේ පිටිපස්සෙන් පේනවනේ මේ නාගදීපේ වැව ඒ කියන්නේ මේ ආන්දවල්පොත මහියංගනේ ආන්දවල්පොත කියන ගමේ තියෙන ලස්සන වැවත් තමයි මේ තියෙන බලන්න ලස්සනයි මේ මෙතනින් එහා පැත්තේ තමයි තියෙනවා ඇලක් තියෙනවා මේ ස්වරවෙන් එහා පැත්තට තමයි කියන්නේ මේ මෙහෙ කුඹුරු ඔක්කොම වගේ වතුර දෙන්නේ මේකෙන් තමයි આવත් අනිවාර්යෙන් එන්න අපි මෙතන ඉඳලා තමයි යන්න හදන්නේ ගමන ආරම්භ කරන්න අපි එන්න අපිත් එක්ක අපේ channel එක subscribe කරලා දාලා බලන්න එන්න අනිවාර්යෙන් වීඩියෝ එකට එන්න අපි යන්න තමයි හදන්නේ සෙනසුන්ගල පන්සලේ ඇතුලේ පට්ට ගොඩක් දේවල් තියෙනවා බලන්න ඉතින් එන්න අපිත් වීඩියෝ එකත් එක්ක අපි යන්න තමයි හදන්නේ දැන් මෙතන මේ වැවේ ඉඳලා මෙතන ඉඳලා තමයි අපි යන්න හදන්නේ මේ මෙතන මෙහෙට තමයි යන්න ඕනේ මේ තියෙන පාර මේ පැත්තට තමයි අපි යන්න හදන්නේ මේ තමයි මෙතනින් කිලෝමීටර ගණක් යන්න ඕනේ අපි ගිහිල්ලා අපි මේ කුඩරේ යනවා ඔයාලා එන්න අපිත් එක්ක අනිවාර්යෙන් අපි දෙන්නා තව කට්ටිය යනවා අපි 4 දෙනෙක් තමයි යන්නේ එන්න අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක බලන්න අපිත් එක්ක ඉන්න වීඩියෝ එකේ පියන් ඉස්සරහට යනවන් තමයි දැන් ඉන්නේ මේ දෙන ඉස්සරහට යන්න ඕන කිලෝමීටර 200 300 යන්න ඕන පස්සට යන්න අපි ගිහලා බලමු ඉස්සරහට බලන්න අනිවාර්යෙන් එන්න වීඩියෝ එකක් අපි ඒකක් බොන්න නතර කරා පාරයි මේ කඩේක අපේ ඉන්න අපේ කවුරු දෙන්න මේ තියෙන නාගදීප යාලක් ගයිස් බලන්න ලස්සන මේ අපේ අනිත් ඩවල මේ ඉන්න ඔයාලගේ ගයිස් කලින් වීඩියෝ එකේ දැක්ක අපේ channel එකේ අයිතිකාර අයියා මේක තමයි යන්නේ ගයිස් මේ ගම්මිරිස්සකනේ මේ කඩේ අපි තේ බොන්න නතර කරලා තමයි ඉන්නේ මෙතෙන් දැන් අපි ලාගුට නැගින්න යනවා ඉන්න වීඩියෝ එකේ තියෙනවා ඉස්සරහට යන්න ඕනේ ඒ අර පොඩ්ඩක් වරදා යන්නේ ගයිස් අපිත් එක්ක යන අනිත් දෙන්න ඉස්සරහට යනවා දැන් යන්න තමයි හදන්නේ දැන් පස්සෙන් මේකක් පොඩ්ඩක් අපි නතර කරලා දැන් ඉවර කරලා අපි ආයෙ වඩක් ගන්න ගමන තමයි යන්න තමයි හදන්නේ අපේ අනිත් දෙන්න එනවා අපේ පිටිපස්සෙන් අපේ ගමනේ අනිත් ඩබල් ගයිස් යන්න තියෙන පාර
ලස්සන view එකක් තමයි තියෙන්නේ. මෙතන තමයි මේ පාර දෙපැත්ත තමයි මේ ඇද්දි බන්දරනවා අපි යනවා යනවා තමයි ඉන්නේ. අතන පස් වටේ දෙයක් බලන්න දෙයක් නෑ. පස් වටේ ඉස්සරහට එන්න guys හරිවාරේ ඉතින් බලන්න අංකලේ බලන්න ඔයත් දෙයක් තියෙනවා අපිත් එක්ක ඉන්න වීඩියෝ එක. guys දැන් අපි ඉන්නේ ගමකුඹුර යන්නේ තමයි මෙතන මේ මුඩු පිළිමයක් තියෙනවා මේ මුඩු පිළිමෙ මෙතන දකුණට තමයි යන්න ඕනේ මෙතන මෙහෙර යන්න ඕනේ මෙතන ගහලා මෙතන අපි ආවනාවේදී බණ්ඩේ මෙතනට ආවා මෙතන ඇවිල්ලා මෙතන තියෙන මේ තියෙන පන්සලෙන් පාර මෙතන කිලෝමීටර් 4ක් අඩු යන්න ඕනේ guys ඉන්න අපිත් මේ වීඩියෝ අපි යන් ඉස්සරහට අට දේවල් තියෙනවා බලන්න අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක ඉන්න අපි channel එක subscribe කරලා දාලා තියාගන්න මෙතන ඉස්සරහට තමයි යන්න දන්නේ මෙතන මේ තියෙන බෝඩ් එක ගහලා මෙතන කිලෝමීටර් 4ක් තියෙනවා ඒකට යන්න මේ පාරේ තමයි ආවේ මේ පැත්තෙන් මේ පාර වෙන්න අපිට මේ නාගදීපේ වන්නේ පැත්තෙන් මේ පැත්තෙන් තමයි අපි ඉස්සරහට යන්න තමයි දන්නේ එන්න අපිත් මේ වීඩියෝ මෙහෙ guys අපේ දෙන්නට පාර පොඩ්ඩක් වැරදිලා තිබ්බා. අර කොහෙද යන්නේ මෙහෙන් යන්නේ මචං මේ පාර යන්න වරේ. guys අපි යන්නේ පාර දැන් ඉතල කාපට් නෑ. guys අපි මේ පාර තමයි යන්න ඕනේ මේ ඉතල පාර කාපට් එක ඔක්කොම ඉවරයි ආර පැත්තේ දෙන්න අපේ යාළුවෝ දෙන්නත් එනවා පොඩ්ඩක් පාර වැරදුනා. මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ වැඩි පාර තමයි යන්න තියෙන්නේ guys අපි යන් ඉස්සරහට. ආදන්න මෙතන මේ පාර තමයි යන්න තියෙන කාපට් එක මෙතන ඉවරයි අපි මේක දිගේ යන්න ඕන කිලෝමීටර් විතර අපි යන් ඉස්සරහට. කනගමන් තමයි දැන් ඉන්නේ මේ පාර තමයි යන්න ඕනේ පාර දෙක ගියල් තියෙනවා මෙතන අපි තව කිලෝමීටර් දෙකක් විතර යන්න ඕනේ ඉස්සරහට මේ පාර නම් අවුල් ඉතින් මේක යන්න ඕනේ අපි බලන්න පද දුෂ්කරයි අවුල් ඒකට ගියාම අපි දුෂ්කර පාර ගියාම අවසාන සුපිරි කියන පන්සල බලන්න තියෙනවා ලස්සන දේවල් තියෙනවා අපිත් එක්ක ඉස්සරහට වීඩියෝ එකත් එක්ක මේ යාළුවෝ දෙනවා ඉස්සරහට අපිත් එක්ක ඉන්න හරි යන් ඉස්සරහට यार आरा කන්දරේ බං මඩු ඒක තමයි කන්දරේ ආව ගයිස් අර මේ කන්දර තමයි අපි යන්න දන්නේ දෙනව නේද මේ කන්දර තමයි යන්න දන්නේ දැන් අපි ළඟට ඇවිල්ලා තින්නේ ඉතින් ඉස්සරහට බලමු ගිහලා උඩ ගිහලා කොහොමද ඉස්සරහට අපි අවසානයේ ආව පන්සල් ළඟට මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ තියන්නේ මේක මෙතන ඇත්තටම වලියා නම් මණන් ඉන්නවා මේ පාර දෙකත් මේ තියෙන අපි ආව පාර මේකේ තමයි ආවේ මේ ඇත්තට මේ පාරේ එන්න පට්ටමාරුවේ පට්ටේ කියන්නේ අර කාපට්ටේ ඉවරලා මේ පාරේ එන්න ඕනේ කිලෝමීටර් 2-3 දුර මේකේ අලි එහෙමත් ඉන්නවා ඉතින් මේ අපි යන්න හදන්නේ මෙතනින් තමයි මේ කන්දර තමයි යන්න හදන්නේ මෙතන මේ තියෙන්නේ මෙතනින් උඩට තමයි මේක තමයි පන්සල අපි යන් ඉස්සරහට ගිහලා බලමු මෙතනින් උඩට තමයි අපි යන්න හදන්නේ අපේ වාහන ටිකක් තියෙනවා ඔක්කොම තියෙනවා අපේ කොල්ලෝ ටිකක් තියෙනවා මෙතන මේ ඉන්නේ යාළුවෝ ටික අපි සෙට් එකේ තමයි යන්න හදන්නේ අපේ බයික් එක මෙතන තියෙනවා අපි බයික් එක යන උඩට යනවා ගයිස් එහෙනම් අපිත් එක්ක එන්න ඉස්සරහට අපි ගමන පටන් ගන්න තමයි හදන්නේ මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ තියෙන්නේ අපි කට්ටිය ඔක්කොම යනවා මේ මෙතනින් තමයි අපි යන්න හදන්නේ මේ තියෙන්නේ අපේ බොස් යනවා ඉස්සරහට අපි කට්ටිය ටික යනවා ඉස්සරහට අපි ගිහලා බලමු එන්න ඔයාලා වීඩියෝ එක මෙතන මේ තියෙන්නේ අපි ආව පාරේ මෙතන තියෙන පන්සල මෙතනින් මෙතන ඉඳලා තමයි අපි යන්න ඕන උඩට පොඩ්ඩක් මෙතන ඉඳලා ගයිස් එන්න අපේ වීඩියෝ එකත් අපි හාමුදුරුවෝගෙන් අහලා බලලා ඔක්කොම කරලා වීඩියෝ අප්ලෝඩ් කරනවා අපි යනවා ඉස්සරහට දැන් එන්න ගයිස් මෙතනින් තමයි යන්න තියෙන්නේ අපිත් යන් ඉස්සරහට අපි ගිහලා බලමු කොහොමද කියලා. ඇත්තටම බලන්න ගොඩක් දේවල් තියෙනවා මේක ඇතුලේ මේ තියෙන පන්සල පහල අපේ හාමුදුරුවෝ නැහැ අද ඔය හෙට වැටලා මේ උඩ පන්සලක් තියෙනවා උඩ පන්සලක් තියෙනවා බලන්න ගොඩක් දේවල් තියෙනවා උඩ පන්සලේ මේ හාමුදුරුවෝ කෙනෙකුත් වැටලා ඉන්නවා කියලා කියනවා අපි බලමු ගිහිල්ලා උඩට ගිහිල්ලා බලමු ගයිස් එන්න අපිත් එක්ක අපි යන් උඩට guys අපි යනවා මම තමයි ඉන්නේ අපි ගිහිල්ලා බලමු උඩට කොහොමද ඉස්සර කියලා මෙතන ඇත්තට මේ පට්ට ලස්සනයි බලන්න පට්ට view එකක් මේ තියෙන්නේ මෙතන තමයි පන්සල තියෙන්නේ මෙතනින් උඩට තමයි නගින්න තියෙන්නේ මේ තියෙන උඩ කන්දර තමයි අපි නගින්න ඕනේ අපි ඇත්තටම පට්ට ලස්සනයි බලන්න පට්ට view එකක් තියෙනවා අපි ගිහිල්ලා බලමු උඩට අපි හාමුදුරුවොත් එක්කත් කතා කරලා කොහොම කරලා බලමු ගිහිල්ලා මෙතනින් තමයි යන්න තියෙන්නේ guys මේ පාරේ තමයි ඇත්තටම මේ යාලි ඉන්නවා සත්තු සර්වය නම් මම ගොඩක් දේවල් තියෙනවා අපි ගිහිල්ලා බලමු guys කොහොමද ඉස්සරේ ඉස්සරහට ගිහලා බලමු. guys අපේ කට්ටිය යනවා ඉස්සරහට අපි මෙතනින් තමයි යන්න හදන්නේ මේ පාරේ තමයි යන්න ඕනේ මෙතනින් උඩට යන්න ඕනේ ගොඩක් දුර guys මෙතන තියෙන මේ කන්ද මේකෙන් උඩට තමයි අපි යන්න ඕනේ අපි ගිහලා බලමු guys අපේ කට්ටිය යනවා ඉස්සරහට අපි පාරේ ගිහලා බලමු ඉස්සරහට කොහොමද කියලා. ඉතින් මේක තමයි මෙතනින් තමයි යන්න තියෙනවා මේක ඉස්සරහට ගිහලා බලමු මෙතන උඩට තමයි මේ කන්ද උඩට තමයි යන්න තියෙන්නේ guys අපි ගිහලා බලමු ඉස්සරහට අපි දැන් ආපු පාර මේ තියෙනවා මෙතනින් තමයි මේ පැත්තෙන් තමයි අපි මෙහෙට ගිහලා බලමු කොහොමද තාත්තේ කියලා උඩට ගිහලා බලමු අපි guys අපිත් දෙක ඉන්නේ වීඩියෝ එකේ මේ තියෙන්නේ මේ අපේ කට්ටිය යනවා ඉස්සරහට අපි ගිහලා බලමු වීඩියෝ වට්ටම ලස්සනයි බලන්න ගොඩක් දේවල් දෙන උඩ
අයිතන උඩ හාමුදුරුවෝ එක්ක කියන්නේ මේ මේකක් තියෙනවා මේ කියන්නේ භාවනා අසපොක් වගේ එහෙම සීන් එකක් තියෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු. බලන්න ගොඩක් දේවල් තියෙනවා. පට්ට ලස්සන මෙතන උඩට තමයි යන්න තියෙන්නේ guys. මේ තියන්නේ මේ පාරේ තමයි යන්න තියෙන්නේ. අපි කට්ටිය යනවා ඉස්සරහට අපි ගිහිල්ලා බලමු. දිගටම එන්න අපිත් වීඩියෝ එකේ පට්ට දුෂ්කර ගමනක් වුණා. අපි ගිහිල්ලා බලමු අනිවාර්යෙන් අපි උඩට යනවා guys. අපිත් එක්ක එන්න අපි යන් ඉස්සරහට. guys මෙතන මේ තියෙන්නේ මේ කන්දර තමයි අපි යනවා. දැන් මේ තියෙන්නේ උඩ කන්ද පේනවා. මේ අපේ කට්ටිය යනවා ඉස්සරහට මේ අපේ මෙජිත් තමයි ඉස්සරහට යනවා. අපි බලමු ගිහිල්ලා ඉස්සරහට මේ කන්දර තමයි guys අපි යන්න දන්නේ. එතන පට්ටම ලස්සන view එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු උඩට. එන්න guys වීඩියෝ එකත් එක්ක මේ තියෙන්නේ අපි ආපු පාර තමයි මේ තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට අපේ කට්ටිය යනවා ඉස්සරහට මේ පේන කන්දර තමයි අපි යන්න හදන්නේ. මේ කන්ද උඩ තමයි පන්සල තියෙන්නේ. නැත්තම් පට්ට ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. පට්ට වැරෙන දේවල් අපේ කට්ටිය ඉස්සරහට යනවා. අපි ගිහිල්ලා බලමු guys ඉස්සරහට. එන්න අපිත් යනවා ඉස්සරහට. ඉතින් බලමු ගිහිල්ලා අපේ කට්ටිය යනවා ඉස්සරහට. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ guys. මේ තියෙන්නේ පාර කට්ටියට ගිහින්න බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කොහොමද ආදල්ලෙක් කියලා මොන වගේ දේවල් වලට මොන දෙන්නද කියලා බලමු. අලි ඉන්නවා කියලාත් කියනවා guys. බලමු අලි කම්බේද කියලා අපිට. අපි බලමු මේ රිලව් ඉන්නවා වඳුරු ඉන්නවා කට්ටිය ඉන්නවා අපි මේවත් එල්ලම මම ජීස් පාරක් දාන්න කට්ටිය ඉස්සරහට යනවා guys. අපි යනවා ඉස්සරහට මේ ඉන්නේ මෙතන වට ඒ කියන්නේ රිලව් ඉන්නවා වඳුරු ඉන්නවා අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා. අපි ගිහිල්ලා බලමු guys ඉස්සරහට. මෙතනින් තමයි උඩට නැගින තියෙන දැන්ටම වාන්සි මචල්ලා මේ අතනම ගිහිල්ලා බලමු guys. අපි රිලව් ඉන්නවා වඳුරු ඉන්නවා වෙන්නේ අපේ සෙට් එකේ කට්ටිය තමයි පේනවනේ. අපි උඩට යනවා guys. මෙතනින් නගින්න ඕන ගොඩක් උඩට මේ තියෙන පහල මහන්සි අත්තර මෙතනින් පහළ තමයි මෙතන ඉඳලා තමයි අපි උඩට නගින්නේ. වට්ටම මහන්සි අපි ගිහිල්ලා බලමු උඩට. මේ රිලව් ඉන්නවා. රිලව් කියන්නේ අපේ යාළුවෝ තමයි guys. අපේ කට්ටිය තමයි. අපි ගිහිල්ලා බලමු. අපි උඩට ගිහිල්ලා බලමු. මහන්සි guys. අපිත් එක්ක එන්න වීඩියෝ එක අනිවාර්යෙන් මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු guys උඩට. උඩ බලන්න ගොඩක් දේවල් තියෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු guys. ඇත්තටම වට්ට බලන්න ගොඩක් දේවල් තියෙනවා. පැරණි දේවල් ගොඩක් දේවල් තියෙනවා. එන්න අපිත් එක්ක වීඩියෝ එක අපි උඩට ගිහිල්ලා බලමු. guys මේ අපි ආපු පාරේ පහළ තමයි තියෙන්නේ. අපි උඩට යන ගමන් තමයි ඉන්නේ. වට්ට මහන්සි අපි උඩට ගිහිල්ලා බලමු. අපේ කට්ටිය යනවා ඉස්සරහට. ඉතින් බලන්න තියෙනවා ගොඩක් දේවල්. අපි උඩට ගිහිල්ලා බලමු. උඩ තමයි බලන්න ගොඩක් දේවල් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. එන්න අපිත් එක්ක වීඩියෝ එකේ කට්ටිය යනවා අපේ. මේ පහළ guys. ඉතින් උඩට යන්න ඕනේ අපි ඇත්තටම තව ගොඩක් උඩට යන්න ඕනේ. අපේ කොල්ලට අමාරුයි. ඉතින් අපේ ඉන්නවා ඉන්නේ සුදු පාටක් කරන්න ඇල්ලක් ඌ පොඩි කාලේ ආවලු. උඩට කොහොමද දන්නේ නැහැ. ඉතින් අපි බලමු ගිහිල්ලා යන්න වෙන වාන්සි පිටිපස්සේ යන්න ආයෙල නෑ අමාරුයි. අපි ගිහිල්ලා බලමු උඩට කොහොමද ආතල්ලෙක් කියලා. ඔන්න guys යනවා කට්ටිය ඉස්සරහට. අතන මනත් මහන්සි අපි ගිහිල්ලා බලමු උඩට කොහොමද කියලා ආතල්ලේ. අතන රෑවේගෙන එන්නේ දැන්. ඒ කියන්නේ උඩ වැටලා තින්නේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. guys අතරම දැන් කරුවලත් පැටිගෙන එන්නේ. අතන මේ බලන්න මෙතනින් උඩට තමයි guys යන්න තියෙන්නේ. මේ අතරම දැන් හරියටම කිව්වොත් එහෙම වෙලාව guys 5:10යි. ඒ කියන්නේ හවස 5:10යි. තව විනාඩි 50ක් විතර යනකොට 6යි තමයි වෙලාව. අතර මේක උඩට යන්න ඕනි. කරුවල වැටේගෙන එන්නේ guys. අපි බලමු මෙතන උඩට ගිහලා මේ තියෙන මෙතනින් තමයි උඩට යන්න ඕනේ. අපි බලමු guys ගිහලා අතන කරුවල වැටේගෙන එන්නේ. අපිට උඩට යන්න පුළුවන් වේද බැයිද කියලා බලමු guys. අපි කොහමද උඩට යනවා. වාන්සි අපි උඩට ගිහලා බලමු උඩ ගොඩක් දේවල් තියෙනවා බලන්න. මෙතනින් උඩට තමයි යන්න තියෙන guys. අපි යන් වීඩියෝ එකේ. ඉතින් නතර වුණා පොඩ්ඩක් මහන්සි අපි විවේක ගන්න කියන්නේ අපි පොඩක් නතර වුණා. මෙතන පොඩක් නතරලා උඩට යන්න තමයි දන්නේ. මේ පේන පාරේ උඩට තමයි guys යන්න තියෙන. අපි ගිහලා බලමු උඩට. උඩ බලන්න ගොඩක් දේවල් තියෙනවා. අපි උඩට ගිහලා බලමු guys. එන්න වීඩියෝ එක අනිවාර්යෙන්. මේ තියෙන්නේ අපි තාම බය කියන්නේ පහළ ඉඳලා මෙතනට මේ පාරේ. මේ තියෙන්නේ මේ පාරෙන් පහළ ඉඳලා මෙතනට තමයි ආවේ. මෙතන බලන්න තියෙනවා. ඒ කියන්නේ මෙතෙන් උඩට යන්න ඕනේ දැන්. අපි උඩට ගිහලා බලමු guys. උඩ තමයි බලන්න ගොඩක් දේවල් තියෙන්නේ. guys මෙතනන් තමයි මේකේ තමයි යන්න තියෙන්නේ guys. මේ තියෙන්නේ සුපිරි ප්ලේස් එකක් කියන්නේ මෙතනින් පට්ට මහන්සි. මේ තියෙන වටපිටේ මේ පට්ටම view එකක් තියෙන අතරම හාස් වෙලා තියෙන්නේ. ඉරේලියක්වත් නැහැ. ඉර බහගෙන යන ටයිම් එක තමයි මේ තියෙන්නේ. මෙතන මේ තියෙන guys. මේ තියෙන අපි ආපු පාර. මෙතන තමයි පොඩ රෙස්ට් කරන්න පුළුවන්. මෙතන ඇවිල්ලා මෙතන රෙස්ට් කරලා උඩට නගින්න ඕනේ අනිවාර්යයෙන්. මෙතනින් උඩට තමයි නගින්න තියෙන පන්සල. මෙතන තමයි බලන්න ගොඩක් දේවල් තියෙනවා. පට්ටම ලස්සනයි. එතන අපි බලමු ගිහිල්ලා guys මෙතනින් කොහොමද කියලා. මෙතන අපි යන ගමන් තමයි ඉන්නේ. අපේ කොල්ලා වීඩියෝ කරන ඉතින් මේ බලමු අපි උඩට ගිහිල්ලා මෙතනින් තමයි යන්න තියෙන guys. මේ පාර දිගේ තමයි යන්න තියෙන. අපේ කට්ටිය යන උඩට අපි ගිහිල්ලා බලමු guys උඩට. උඩ තමයි බලන්න ගොඩක් දේවල් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන අපි ආපු පාර. එතනින් පහළ තමයි ගොඩක් දුර ඇවිල්ලා අපි බලමු ඉස්සරහට ගිහිල්ලා guys. මෙතනින් තමයි යන්න තියෙන උඩට. අම්මට සිරියනවා guys. ඇත්තටම පට්ට මහන්සි. මේ තියෙන guys අපි ආපු පාර තමයි. මෙතනින් තමයි යන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ගොඩක් දුර යන්න ඕනේ. මේ යනවා අපේ කට්ටිය උඩට. මෙතනින් උඩට යන්න ඕනේ guys ගොඩක්. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට මේ අමාරුයි guys. බලමු අපි අනිවාර්යෙන් යනවා. උඩ තමයි බලන්න ගොඩක් දේවල් තියෙන. අපේ වීඩියෝත් එකෙන් ඉස්සරහට අපි බලමු ගිහිල්ලා. මොනවද බලන්න තියෙන්නේ? උඩ බලන්න තියෙන මොනවද? ඒ ආතල්ටි ඔක්කොම බලමු ගිහිල්ලා එන්න guys වීඩියෝ එකේ.
ගයිස් මෙතන උඩට තමයි යන්න තියෙන්නේ ගයිස් මේ තියෙන මේ බට අල්ලන් තමයි යන්න තියෙන්නේ මේ බට කැටලා තියෙන්නේ ඇත්තටම කියන්නේ ඒ දවස්වල අද කොයිවා තමයි තියෙන්නේ ඇත්තටම ලයිට් දාලා දෙන බලන්න ලස්සනයි අපි බලමු මේ පට්ටම view එකක් තියෙනවා වටේ පිටේ බැලුවාම මෙතනින් උඩට ගිහලා අපි පහළ බලමු පට්ටම ලස්සන view එකක් තියෙනවා අපි ගිහලා බලමු ගයිස් මේ තියෙන්නේ මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ ගයිස් මේ තියෙන්නේ දෙපැත්තේ අතරම උඩ ගොඩක් දේවල් තියෙනවා බලන්න අපි ගිහලා බලමු උඩට තව යන්න ඕනේ මේ කියන්නේ මේ පැත්තේ යන්න පුළුවන්ද බං අර පාලෙන් ආ යන්න පුළුවන්ද බලමු ගයිස් කියලා මෙතන මේ වට්ටම මහන්සිය අතර මෙතන මේ බලන්න මේ පඩි පෙරලා නම් මනම් තියෙන්නේ කියන්නේ පැරණි කාලේ අදපුවා තමයි මෙතන මේ පඩි පෙරලා තියෙන කෙලින් උඩට යන්න තියෙන්නේ අතර මහන්සි අපි ගිහලා බලමු ගයිස් උඩට ඊට උතරන් ලේසි නෑ වැඩේ අමාරුයි ආවුණාට අපි කොහොමද වැඩේ කරනවා අපි උඩට යනවා අනිවාර්යෙන් අපි බලමු උඩට කියලා ගයිස් මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ තියෙන පඩි පෙරලා බලමු කියලා ගයිස් උඩ ආමුතුල වැඩලා ඉන්නවා කියලා කියනවා අපි බලමු ආමුතුලත් එක්ක කතා කරන්න මෙතන ටිකක් කතා කරලා අපි ගිහලා බලමු ගයිස් මට මහන්සිය අතරම අපි ගිහලා බලමු උඩට මේ තියෙන ගයිස් පඩි වල මේ වගේ අතරම නගින්නේ නාමාරු අතරම ගයිස් අපි යාළුවෝ දෙන්න යන උඩට මේ තියෙන පඩි බෙල් ඕහෝ තා උඩින් වැටෙනවා ගයිස් අම්මේ අතරම බය වුණා මේ තියෙන අපි ආපු පාර තමයි මේ තියෙන ගයිස් අපි සෑහෙන උඩට ඇවිල්ලා තියෙන අපි බලමු ගයිස් උඩට ගිහිල්ලා මෙතෙන් උඩට යන්න තමයි තියෙන්නේ බලමු ගයිස් මෙතන තියෙන මේ බලන්න පහළ අතරම වට්ටම ලස්සන view එකක් තමයි තියෙන්නේ ගයිස් හම්දුර උඩ වැටලා ඉන්නවා කියනවා බලමු උඩට ගිහිල්ලා ගයිස් මේ තියෙන මෙතන තමයි පන්සලේ ප්ලේස් එක තියෙන ගයිස් මෙතන බලමු ගිහිල්ලා අපි උඩට ගිහිල්ලා මේ තියෙන කල ගයිස් අපි බලමු උඩට ගිහිල්ලා මෙතන හාමුදුරුවෝ වැඩලා ඉන්න උඩ අපි ගිහිල්ලා බලමු ගයිස් මේ මෙතන කොහොමද කියලා මේ තියෙන ගයිස් අම්මේ මේක උඩට තමයි නගින්න ඕනේ අපි බලමු හාමුදුරුවෝ ආලා අපි වෙනන නැත්තම් උඩ ගිහිල්ලා මොනවද තියෙන මොන වගේ දේවල් තියෙන කියලා අපි බලමු ගයිස් උඩට ගිහිල්ලා මේ දින පාර ගයිස් මේ පහළ පාර තව චුට්ටු දුර යන්න තියෙන බලමු ගිහිල්ලා ගයිස් උඩට ගිහිල්ලා මේ දින ගයිස් මෙතන තමයි මේකෙන් උඩට තමයි ගයිස් අපි යන්න ඕනේ ගිහිල්ලා බලමු ගයිස් මෙතනින් තමයි යන්න ඕනේ පහළ ඉතින් පට්ටම ලස්සනයි කුරුල්ලෝ කෑ ගහනවා පට්ටම ලස්සන view එකක් තමයි තියෙන්නේ උඩට යන්න ඕනේ තව අපි ගිහිල්ලා බලමු අපි සෑහෙන උඩට ඇවිල්ලා තින්නේ උඩ බලන්න ගොඩක් දේවල් තියෙනවා ගයිස් මේ පාරේ තමයි යන්න ඕනේ මෙතනින් ගියාම අපිට ආමුදුරලා වැඩලා ඉන්න ප්ලේස් එකක් තියෙනවා අපි බලමු ඉන්නවද කොහොමද කියලා අපි බලමු එතන බලන්න ගොඩක් දේවල් තියෙනවා මාන්සි ගයිස් අපි යන් උඩට ගයිස් අපි අවසාන පන්සල තියෙන තැනට ආවා අපි බලමු ආමුදුරලා වැඩලා ඉන්නවද කොහොමද කියලා මෙතන තමයි පන්සල තියෙන්නේ මේ වට්ටම ලස්සන view එකක් තියෙන්නේ ගයිස් මෙන්න පහළ පලාතම පේනවා ඉතින් මේ දින අපි ආපු පාර බලමු ගයිස් ගිහිල්ලා උඩට තමයි මේකෙන් උඩට යන්න ඕනේ අපි මෙතන ගිහිල්ලා බලමු මෙතන තමයි අර පන්සලේ ප්ලේස් එකේ තියෙන්නේ අතන අපි බලමු ගිහිල්ලා කොහොමද කියලා මේ තියෙන පැරණි බෝධියක් තියෙනවා ඇත්තටම බලන්න ගොඩක් දේවල් තියෙනවා මොකක් හරි වරද්දක් වුණොත් සාහෙන්න අපිට අපි උඩට ඇවිල්ලා තියෙන ගයිස් අපි බලමු ගිහිල්ලා උඩට ආම්දුර වෙන්නද කොහොමද කියලා මේ තියෙන ගල ගයිස් මේක උඩට තමයි යන්න ඕනේ මෙතන තමයි ප්ලේස් එක අපි ගිහිල්ලා බලමු ගයිස් උඩට මෙතනින් තමයි යන්න තියෙන්නේ අපි ගිහිල්ලා බලමු පන්සල තියෙන තැනට ආවා මේ මෙතන තමයි පන්සල තියෙන ගයිස් මේ තියෙන පන්සල මෙතන පැරණි බෝධියක් තියෙනවා බෝගහක් තියෙනවා ඒත් එකම පිළිමයක් තියෙනවා චෛත්‍යය තියෙනවා ඇතුළේ පිළිමයක් තියෙනවා කියලා කියනවා අපි බලමු ඒ පිළිමය තමයි බලන්න වටින්නේ අපිට ඇත්තටම හාමුදුරුවෝ නැහැ පන්සලේ මේ වෙලාව අපි බලමු ඉන්නවද නැති කියලා බලලා අපි පිළිමය වෙන්නනවා ඔයාලට ඇත්තටම කිව්වොත් පට්ටම ලස්සන view එකක් තියෙන්නේ පහළ මේ තියෙන්නේ පහළ තමයි ගයිස් පට්ටම ලස්සනයි මේ දින අපි ආපු පාර ගයිස් ඇත්තටම පට්ටම වහන්සි ගොඩක් දුර නගින්නත් ඕන උඩට ඇත්තටම බලන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාලා ඇවිල්ලා බලන්න අනිවාර්යෙන් එන්න මේ පන්සලට මේකට තමයි සෙනසුන්ගල පන්සල කියලා කියන්නේ අනිවාර්යෙන් එන්න මහියංගනේ ආන්දල් පොත කෙලවරේම තමයි මේ පන්සල තියෙන සෙනසුන්ගල කියන්නේ මේ පන්සල තමයි ඔයාලා ඇවිල්ලා බලන්න අනිවාර්යෙන් ගයිස් බලමු ගිහිල්ලා අපි ඇතුළේ උඩට ගිහිල්ලා උඩ මළුවේ ඉන්නේ නැත්නම් ගයිස් අපි උඩට ගිහිල්ලා බලමු වීඩියෝ එක මේක ඇතුළේ උඩ මළුවේ චෛත්‍යය තියෙනවා බෝධිය තියෙනවා පොකුණක් එහෙම තියෙනවා අපි බලමු ඒ ඔක්කොම ගිහිල්ලා ගයිස් කොහොමද ඉස්සර කියලා අපි උඩට ගිහිල්ලා බලමු පොකුණක් තියෙනවා බුදු පිළිමයක් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා බලන්න අතන ගල උඩ තියෙන්නේ පහළ ඉඳලා ගොඩක් උඩට එන්න ඕනේ පට්ටම ලස්සනයි බලන්න අනිවාර්යෙන් ඔයාලත් එන්න ගයිස් අපි බලමු උඩට ගිහිල්ලා මෙන්න පහළ තමයි ගයිස් මෙතන පට්ටම view එකක් තියෙන මේ තියෙන පහළ ගයිස් අතරම ගොඩක් පලාතම පේනවා පහළ උඩ ඉඳලා බැලුවම පහළ ඔක්කොම වගේ පේනවා ගයිස් ඔන්න ඕක තමයි මේ තියෙන්නේ ඔන්න ගයිස් මේ තියෙන්නේ මේ බෝධියක් තියෙනවා ගයිස් මෙතන ඇත්තටම මේ බෝධිය තමයි පට්ට පැරණි බෝධියක් තමයි තියෙන ගයිස් අපි බලමු මේ පන්සලේ උඩ මළුවේ තමයි අපි ඉන්නේ දැන් ගයිස් ඇවිල්ලා ගයිස් මේක ඇතුළේ ඇත්තටම මේ පන්සල ඇතුළේ බුදු පිළිමයක් තියෙනවා ගයිස් ඒක බලන්න තමයි වටින්නේ ලස්සනම අපි ඉතින් මල් ටිකකින් පූජා කරලා අපි යනවා උඩට පොඩ්ඩක් බලන්න පොකුණ බලන්න ගයිස් මේ තමයි චෛත්‍යය ගයිස් බලමු අපි ගිහිල්ලා ඇත්තටම මෙතනින් තමයි ගයිස් යන්න තියෙන අර පොකුණක් තියෙනවා කිව්ව එකට අපි ගිහිල්ලා බලමු බලන්න ගොඩක් දේවල් තියෙනවා මේ කන්දේ උඩටම මේ තියෙන ගයිස් මෙතනින් උඩට තමයි මේ තියෙන කන්දේ මේක උඩටම යන්න පුළුවන් ගයිස් අපි අද පුළුවන් වුණොත් යනවා නැත්නම් අපි අනිවාර්යෙන් දෙවෙනි වීඩියෝ එකක් අරන් එනවා
අපි උඩ මළුවේ තමයි ඉන්නේ ගයිස් පෙන්නනවා ඔයාලා මේක බලන්න ගොඩක් දේවල් තියෙනවා. නැත්නම් හාමුදුරුවෝ අද කොට හැරි වැඩලා හාමුදුරුවෝ නැහැ බලන්න. ඊගෙන ඇත්තටම බලන්න පුළුවන් පිළිමයක් එහෙම තියෙනවා. පට්ටම ලස්සනයි. අවශ්‍යවරු යන්න බලන්න view එක පට්ටම view එකක් තියෙන මේ තියෙන පහළ ගයිස්. ඇත්තටම පට්ටම ලස්සනයි. අපි කොල්ල තුන් දෙනාත් එක ඇවිල්ලා මේ ඉන්නේ ගයිස්. ඔක්කොම තුන් දෙනාම ඉන්නවා. එතන තමයි පහළ ගයිස්. පට්ටම ඇවිල්ලා ඉන්නේ ඇත්තටම මේ උඩ තමයි ඉන්නේ ගයිස්. මේ තියෙන්නේ පහළ අපි ආව පාර තියෙනවා මෙතනින් මේ අපි ඇවිල්ලා තමයි ඉන්නේ ගයිස්. බලමු මේ තියෙන චෛත්‍යය තියෙනවා ගයිස්. මේ තියෙන්නේ පන්සලේ මෙතන චෛත්‍යය තියෙනවා. ඇත්තටම බලන්න ගොඩක් දේවල් තියෙනවා මේ තියෙන පන්සල. අපි පන්සලට තමයි ඇවිල්ලා තියෙන්නේ පිටුපස්සෙන් පේන්නේ පන්සල තමයි ගයිස්. ඇත්තටම කිව්වොත් මේ ආමුදුරලා මේ වෙලාවේ පන්සලෙන් කොහෙට වැටලා තින්නේ මේ ඇත්තටම පිළිමයක් තියෙනවා මේ පන්සල තුල ඒක තමයි බලන්න ලස්සනයි. මේ තියෙන ගයිස් මේ තියෙන පැරණිම බෝගස්ටියක් බෝධියක් කරේ මේ තියෙනවා. ඇත්තටම බලන්න වටිනවා ලස්සනයි පන්සල. අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා යන්න. ආවොත් ඇවිල්ලා යන්න ගයිස් මේ තියෙන්නේ මෙතන බෝධිය තියෙනවා ගයිස්. මේක තමයි පැරණි බෝධියක් ඇත්තටම ඔයාලවත් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න ගයිස් බලන්න වට්ටම ලස්සනයි. ඇත්තටම පැරණි දේවල් තියෙන්නේ. ඇවිල්ලා අනිවාර්යෙන් මලක් පහනක් ගන්න ගයිස්. ඇත්තටම අපේ ඉතින් ඒ කාලේ රජ කාලේ රජවරු හදපු පන්සල් තමයි ඇත්තටම වටිනවා බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් આવත් ඇවිල්ලා යන්න පන්සලට. මේක සිනතුංගල පන්සල බුදු පිළිමයක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු ගයිස්. මේ තියෙන බුදු පිළිමේ අපි අනිවාර්යෙන් බුදුහාමුදුරනේ අපි ගඳලා කොහොම කරලා යන් අපි මොකක් හරි වරදක් වුණා නම් සාවයන් ගයිස්. ඇත්තටම බලන්න එන්න ගයිස්. ඇත්තටම වට ලස්සනයි. වට බැරෙන දේවල් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් එන්න. ගයිස් මේකේ තියෙන ගල් ලෙනක් තියෙන ඇත්තටම මේ තියෙන බුදු පිළිමයක් තියෙනවා ගයිස් මෙතන ඇත්තටම මේ තියෙන බෝධිය තියෙනවා ගයිස්. මේ ඔක්කොම බලන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ගල උඩට තමයි යන්න තියෙන්නේ ගයිස්. මෙතන පන්සල තියෙනවා. මෙතන ඇත්තටම ලෙනක් තියෙන්නේ කලින් ගලෙන් හදිච්ච පන්සලක් තමයි තියෙන්නේ මේ තියෙන්නේ ගයිස්. ඇත්තටම බලන්න පට්ට දේවල් තියෙනවා. ලෙන් විහාරය කියලා තමයි කියන්නේ ගයිස්. මේ තියෙන උඩ මෙතනින් මේ පහළ මේ තියෙන ඔයාලට පේනවනේ. මෙතනින් පහළට වතුර බින්දුවක්වත් උඩින් එන්නේ නැහැ. උඩින් වැටෙන වතුර බින්දුවක්වත් ඇත්තට මේ තියෙන්නේ ගයිස්. මෙතනින් දෙකට වෙන වෙලා වගේ තියෙන්නේ. උඩින් පහළ තමයි පන්සල තියෙන්නේ. මේ පන්සල වතුර බින්දුවක්වත් වැටෙන්නේ නැහැ. ලස්සනයි. ඇත්තටම බලන්න ඒ කාලේ රජවරුන්ගේ ඇත්තටම ගොඩක් සුපිරි නිර්මාණ කිව්වොත් හොඳයි. මේ තියෙන ගල ගයිස්. මේ ගල උඩින් පහළ තමයි මෙතනින් වතුර බින්දුවක්වත් පන්සල ඇතුළට වැටෙන්නේ නැහැ. මේ තියෙන ගයිස් පන්සල තමයි. මේ තමයි ලෙන් විහාරය කියලා කියන්නේ. මේකට අපි බලමු. ඔයාලත් අනිවාර්යෙන් එන්න බලන්න මේ තියෙන පහළ ගයිස්. ඇත්තටම වටම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ තියෙන ගයිස් අනිවාර්යෙන් එන්න. આવත් ඇවිල්ලා යන්න. ඔයාලා තමයි ගයිස් තියෙන්නේ මේ තියෙන ගයිස් පන්සල. වටම ලස්සනයි ගයිස්. ඇත්තටම ගල උඩ තියෙනවා. මේක උඩට නගින්න පුළුවන් ගයිස්. අපි ගිහිල්ලා බලමු. පන්සල ඇතුළේ බුදු පිළිමයක් තියෙනවා ගයිස්. අපි ඒක දෙවෙනි වීඩියෝ එකෙන් අරන් එනවා අනිවාර්යෙන් බලමු. මෙතන මේ හරිය තියෙනවා ගයිස් පොකුණක්. මෙතන තියෙනවා චෛත්‍ය. මෙතන තියෙනවා බුදු පිළිම ටිකක් ගයිස්. මේ තියෙන බෝධිය අර පැරණිම ඇත්තටම බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම බට දේවල් තියෙනවා බලන්න වටිනවා ගයිස්. ඔයාලත් අනිවාර්යෙන් આવත් ඇවිල්ලා යන්න මේ සෙනසුන්වල පන්සලට. මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. මේ දොරත් පේනවනේ. ඔයාලට මේක ඇතුලේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. අද හාමුදුරුවනේ අපි අනිවාර්යෙන් දෙවෙනි වීඩියෝ එක අරන් එනවා. හාමුදුරුවොත් එක්ක කතා කරලා මේක ඇතුලේ වීඩියෝ එක අරන් එන්නම් ගයිස්. එහෙනම් බලන්න ගයිස් මේකේ තියෙනවා අතරම බලන්න වටින දේවල්. මේ තියෙන ගල එක කියන්නේ ඒ දස්වල කොටපු ගල් මේ වගේ කොටපු දේවල් තියෙනවා බලන්න. ඇත්තටම වට ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන් එන්න. මේ තියෙන පහළ ගයිස්. මේ තියෙන පහළ වටම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ පැරණි පන්සලක් බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම අපි හාමුදුරුවෝ ඉඳලා නම් අපි විස්තරයක් අහන්න පුළුවන්. ඇත්තටම හාමුදුරුවෝ නැහැ අද. කවුරුත් පන්සලේ අපි අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එනවා. ගයිස් බලමු අපි. ඉතින් මෙතන උඩටවත් පහළ බලන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ කියන්නේ මෙතන මේ අපි උඩට ඇවිල්ලා ඉන්නේ ගයිස්. මේක උඩ පහළ පලාතම වගේ පේනවා. ඇත්තටම මලු කැටියාව ඒ ප්ලේස් එක ඔක්කොම ටික පේනවා පහළ බලන් ගියාම. ඇත්තටම පට්ටම ලස්සන view එකක්. ඇත්තටම පට්ටම ලස්සන පූජනීය ප්ලේස් එකක් තමයි. ඔය කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. පොඩි අරුණත් ඉගෙන ගන්න දේවල් බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම මේ තියෙන්නේ ඇවිල්ලා යන්න අනිවාර්යෙන්. ඔයාලත් ඇවිල්ලා මලක් පාන පූජා කරලා යන්න අනිවාර්යෙන්. ඇත්තටම බලන්න වටිනවා අනිවාර්යෙන්. ඔයාලත් එන්න අනිවාර්යෙන්. ඇත්තටම පලාතම පේනවා මෙතන බලන් පහළ බැලුවාම මේ තියෙන ගයිස් අර කඳුව අනම්මනම් ඉතින් ඔක්කොම පේනවා ගයිස්. මේ තියෙන පහළ ඒටි ඔක්කොම පේනවා. අපේ කට්ටියක් ඉන්නවා මෙතන. මෙතනින් ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා. තව බලන්න අපි දෙවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් අරන් එනවා. අපේ channel එක subscribe කරන්න. මේ අපි දැන් පහළ යනවා ගයිස්. ඉතින් වීඩියෝ ගෙන් කරන්නත් ඕනි. අපි තව ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න. අපි බලමු ගයිස් කියලා. ගයිස් ඉතින් මෙතන පොකුණක් තියෙනවා. ඇත්තටම බලන්න පිරිසිදු වතුර ටිකක් තියෙන ඇත්තටම ගයිස්. මේ තියෙන පන්සල තමයි ගයිස්. ඉතින් ඔන්න පන්සල තියෙනවා. මේ තියෙන පන්සල තමයි ගයිස්. බලමු අපි ගිහිල්ලා. ගයිස් ඉතින් මෙතන පොකුණක් තියෙනවා. ඒ කියන්නේ පැරණි රජවරු හදපු පොකුණක් තමයි මේ තියෙන ගයිස්. ඇත්තටම වතුර වා පිරිසිදුයි බලන්න දෙයක් නැහැ. ඇත්තටම පට්ටම
පැරණි දේවල් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම මේ අපි ආරක්ෂා කරගන්න ඕනි. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන් බලන්න. ඇත්තටම මේ වගේ ඇවිල්ලා බෝතල් නම් මනම් දාලා අපවිත්‍ර කරන්න නැතුව ඇත්තටම අපි මේ වගේ ස්ථාන පරිස්සම් කරගන්න ඕනි. ඉතින් ඇත්තටම ලස්සනයි බලන්න. යාර කැලයක් මැද තියෙන ගන්ධ ඔක්කොඩ තියෙන වට්ටම බලන්න ආසයි දෙන ප්ලේස් එකක් තමයි. අනිවාර්යෙන් ඇවිල්ලා යන්න ගයිස් ඔයාලත්. ඉතින් අවුත් අනිවාර්යෙන් මේ පැත්තට ඇවිල්ලා යන්න. මහියංගන පැත්තට આવත් අනිවාර්යෙන් මේ පන්සල පැත්තට ඇවිල්ලා යන්න. ඇත්තටම කැලයක් මැද තියෙන ගලක් උඩ තියෙන ලස්සනම කන්දක් තමයි. ගමන ඉතින් අමාරුයි. මහන්සි උඩ නගින්න ඉතින් උඩ නගින්න මහන්සි වුණාට ගයිස් ඉතින් ඇත්තටම බලන්න ගොඩක් දේවල් තියෙනවා. මහන්සි වුණාට අපිට ඉතින් ප්‍රතිඵල හම්බෙලා තියෙනවා මහන්සි වෙච්ච ඒ වගේ. ඇත්තටම අවුලක් නැහැ. බලන්න එන්න ගයිස් අනිවාර්යෙන්. අපි වීඩියෝ දිගට මරන් එනවා මේ වගේ. ඔයාලා අපේ channel එක subscribe කරගන්න. මේ තියෙන්නේ ඇත්තටම ඉතින් බලන්න ගොඩක් දේවල් තියෙනවා. වටිනවා ඉතින් අපේ ඒ කාලේ පැරණි රජවරු කරපු පන්සල් තමයි ඇත්තටම බලන්න වටිනවා. ඔයාලත් අනිවාර්යෙන් එන්න ගයිස්. ඉතින් අපි වීඩියෝ එක එන් කරන්න ඕනේ. එන්න බලමු ගයිස්. මෙතන මේ ටික ඔක්කොම තියෙනවා ගයිස්. ඇත්තටම අපි වීඩියෝ එන් කරන්න තමයි හදන්නේ ගයිස්. ඇත්තටම මේ වට්ට ලස්සනයි. අරලිය මල් ගහක එකක් තියෙනවා මෙතන බලන්න. මේක ඇතුලේ තමයි ගයිස් තියෙන්නේ බලන්න. ඒ කියන්නේ මේ පන්සල ඇතුලේ තියෙනවා පිළිමයක් තියෙනවා විහාරකේ තියෙනවා. ඒ ටික ඔක්කොම තියෙනවා ගයිස් බලන්න. ඇත්තටම අපි ආ මෙතන පොකුණක් තියෙනවා ගයිස්. මේ තියෙන පොකුණ මේ පොකුණ බලන්න මේ තියෙන ගහලා පැන් පොකුණ කියලා ගහලා තියෙනවා ගයිස්. ඇත්තටම ඒ කාලේ රජවරු කරපු පොකුණක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම බලන්න වටිනවා. ඇත්තටම ඔයාලත් එන්න අනිවාර්යෙන් આવත් ඇවිල්ලා බලන්න ගයිස්. අපි වෙනනම් පොකුණ ඇතුලේ. අපි මෙතනින් ගිහිල්ලා ඇතුලේ පොඩ්ඩක් ගිහලා පෙන්නන්නම් ගයිස්. බලමු ගිහිල්ලා. මේ තියෙන්නේ ගයිස් පොකුණ තමයි. මේ තියෙන බැම්මක් වගේ බැඳලා තියෙනවා ගයිස්. මේ තියෙන්නේ මේ තියෙන ගහලා පැන් පොකුණ කියලා තමයි ගහලා තියෙන්නේ ගයිස්. ඇත්තටම මේ තියෙන්නේ මේ බැම්ම වගේ බැඳලා තියෙන එක තමයි ගයිස්. මෙතනින් එහාට තමයි මේ තියෙන පොකුණ තියෙන්නේ. ඇත්තටම පට්ට නිර්මාණිකව සුපිරි. කියන්නේ බලන්න වටිනවා. ඒ කියන්නේ ගලෙන් තමයි ඔක්කොම දේවල් ඇදලා තින්නේ මේක ඇතුලේ. පන්සල පවා ගලෙන් තමයි මේ වෙලා තියෙන්නේ. ගලෙන් ගල් වලින් හැදිච්ච පොකුණු තියෙනවා. මේ පන්සල උඩ තියෙන මේක ගයිස්. මේ ගල පන්සලේ උඩ වහලයක් මොකුත් නැහැ. ඇත්තටම පන්සල ඇතුලේ තියෙන්නේ කියන්නේ ගලෙන් තමයි පන්සලේ උඩ වැහිලා තියෙන්නේ. මේක ගල නිසා පන්සල ඇතුලට කිසිම වතුර බින්දුවක්වත් වැටෙන්නේ නැහැ. මේක ලෙනක් වගේ පට්ටම ලස්සනයි. ඔයාලත් આવත් අනිවාර්යෙන් බලන්න. බලන්න වටිනවා. ඇත්තටම ගයිස්. පහල බැලුවොත් මෙතනින් පහල පට්ටම view එකක් තියෙන මේ තියෙන පහල ගයිස්. මෙතන බලන්නම් වටිනවා. ඒ කියන්නේ ඇත්තට මේක පහල පලාතම පේනවා. යමනුපුර, තිස්සපුර, අලු කැටියාව ඒ ලයින් එකම පේනවා ගයිස්. ඔයාලා අනිවාර්යෙන් එන්න මහියංගනේ. આવත් අනිවාර්යෙන් බලන්න වටින ප්ලේස් එකක් ගයිස් මේ තියෙන්නේ. මෙතන ඇත්තටම මේ තියෙන්නේ කඳු බන්දේ ගොඩක් පේනවා. ඇල්ල දොළවල් වැව් අනම්මනම් ගොඩක් දේවල් පේනවා ගයිස්. ඉතින් වටිනවා. බලන්න එන්න අනිවාර්යෙන් ගයිස්. ගයිස් ඉතින් අපි ඔයගොල්ලන් ඉස්සරහට පොඩක් ගිහලා බලමු ගයිස්. මෙතන පන්සල තියෙනවා. මෙතන චෛත්‍යය තියෙනවා. එතනින් එහා පැත්තේ ලස්සන බෝධියක් තියෙනවා. මේක පන්සල ඇතුළේ තියෙනවා. බලන්න ගයිස් ගොඩක් දේවල් තියෙනවා. බුදු පිළිම ටිකක් තියෙනවා. අපි බලමු මෙතන පොකුණ තියෙනවා. මෙතනින් එහා පැත්තේ තියෙනවා තව පොකුණක්. අපි ගිහලා බලමු ගයිස් කොහොමද කියලා. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේ පාර දිගේ තමයි අපි ගිහලා බලමු ගයිස් කොහොමද කියලා. මේ තියෙන්නේ ගයිස් කල් වලින් තමයි ඔක්කොම හැදලා තියෙන්නේ. දේවල් මේ තියෙන පහල ගයිස්. ඇත්තටම වටම ලස්සන view එකක් තමයි තියෙන්නේ. පන්සලෙන් චුට්ටක් මෙතනින් කියන්නේ අපි ආපාර තමයි මේ තියෙන්නේ ගයිස්. මේ තියෙන පන්සල මෙතනින් මේම ආවම මෙතන තමයි එන්න තියෙන්නේ ගයිස්. ඇත්තටම මේ තියෙන පහල මෙතන තියෙන්නේ මේ ලස්සන පොකුණක් එහෙම තියෙනවා ගයිස්. මේ තියෙන වතුර බින්දුව වැටෙනවා. අපි පහලට ගිහලා බලමු ගයිස්. ඇත්තටම පට්ටම ලස්සනයි. පට්ට පැරණි දේවල් තියෙනවා ගොඩක් බලා ගන්න. ඇත්තටම මේක උඩට නගින්න ඕනේ ගයිස්. මේ කන්දේ උඩට මේ තියෙන්නේ. මෙතනින් උඩට නගින්න ඕනේ ගයිස්. අපි ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් අරන් එනවා. මේ අතර වීඩියෝ එක එන් කරන්න ඕනේ. වෙලාවත් හරි 6යි කියන්නේ වෙලාවත් හරි තමයි. මේ අපි 5යි ඇත්තටම පැයක් විතර ඉඳියා. මේ ගල උඩට තමයි නගින්න ඕනේ ගයිස්. ඇත්තට මේ ගල උඩ බලන්න තව ගොඩක් දේවල් තියෙනවා. අපි අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එනවා. මේකේ දෙවෙනි වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එනවා. අපි subscribe කරලා තියාන්න ගයිස්. අපි බලමු මෙතන පොකුණ ළඟට ගිහිල්ලා. ඉතින් අපි ආපු පාර තමයි මේ තියෙන ගයිස්. මෙතන තියෙන පන්සල පොකුණ තිබ්බ ගයිස්. ඊට පස්සේ මෙතන ගයිස් මේ තියෙන ගල් එන්න නම් මනම් තියෙනවා. මේ තියෙන ගයිස් පහල බලන්න කියන්නේ පට්ටම දේවල් තියෙනවා. බලන්න එතන පට්ටම ලස්සනයි. ගල් වලින් තමයි ඔක්කොම දේවල් ඇදලා තියෙන පන්සල. ගල් වලින් හැදිච්ච පොකුණ තියෙනවා. ඒ දවස්වල රජවරු හදපු පන්සලක් තමයි. ඇත්තටම බලන්න වටිනවා. ඔයාලා අනිවාර්යෙන් આવත් එන්න බලන්න. අපි ගයිස් බලමු පහල කියලා. මේ තියෙන පහල මෙතන තියෙනවා ගයිස්. පොකුණක් තියෙනවා ගයිස්. අපි ගිහලා බලමු. මේ තියෙන ගයිස් මෙතනින් තමයි යන්න තියෙන්නේ. අමාරුයි ගයිස්. ඉතින් පහලට යන්න ගල් වලින් බලන්න පරිසරය යන්න ඕනේ. ඇත්තටම මේ තියෙන ගයිස්. මේ තියෙන ගයිස් මෙතන පහල ඔක්කොම පේනවා. අපි බලමු ගිහිල්ලා මේ තියෙන කල. මේ තියෙන කලක් තියෙනවා මේක ඇතුලේ. මේක ඇතුලේ තමයි පොකුණක් තියෙනවා. අපි පොකුණ ළඟට යන්න අනිවාර්යෙන් ගිහිල්ලා බලමු ගයිස් කොහොමද කියලා.
ගයිස් ඉතින් අපි ආවා මේ තියෙන අපි ආපු පාර මෙතන බලන්න මෙතන තමයි බලන්න වටින්නේ මේ තියෙන ගයිස් මේ තියෙන ගල් ගුහා ඔක්කොම තියෙනවා ගයිස් මේ තියෙන උඩ වතුර වැටෙනවා ගයිස් මේ තියෙන්නේ වතුර තියෙනවා ඇත්තටම මේ තියෙන වතුර පන්සලට වතුර බින්දුවක් අතර නැහැ ගයිස් ඒනොට මෙතන වතුර වැටෙනවා ඒ කියන්නේ මේ පොකුණු මේක උඩ කවදාවත් වතුර හින්දෙන්නේ නැහැ ගයිස් වතුර තියෙනවාමයි හැමදාම ඒ කියන්නේ පොකුණු වල වතුර තියෙනවාමයි ඇත්තටම මෙතර උඩ කොහොමද පේනවනේ ගයිස් උඩ වතුර තියෙනවා කන්ද උඩ උනාට වතුර යනම් මම ඔක්කොම තියෙනවා මේ තියෙන පහළ ගයිස් බලන්න අපි ගොඩක් උඩ ඉන්නේ ඒ උනාට මේක උඩ ඒ කියන්නේ මේ වතුර තියෙනවා හැමදාම මේ තියෙන ගයිස් මේ පොකුණ මෙතන වතුර වැටෙනවා ගයිස් මේ තියන්නේ මෙතන තමයි මෙතන ගියා මෙතන පොකුණක් තියෙනවා ඇත්තටම බලන්න වට්ටම ලස්සනයි මේකේ උඩට නගින්න පුළුවන් ගයිස් ඒ කියන්නේ මෙතන මේ කන්ද උඩ නගින්න ඕනේ මේකේ උඩට තමයි බලන්න ගොඩක් දේවල් තියෙනවා වීඩියෝ එකේ තව දෙවෙනි කොටසක් අනිවාර්යෙන් අරන් එනවා අපේ channel එක subscribe කරලා ඔයාලා තියාගන්න ශානා official vlog ගනම් මනම් වීඩියෝ ගොඩක් අරන් එනවා පන්සල් නම් මනම් බලන්න පුළුවන් ඔයාලට ඇත්තටම පැරණි ගොඩක් දේවල් තියෙනවා ඔයාලාවත් අනිවාර්යෙන් එන්න මේ පැත්තේ අපේ channel එක subscribe කරලා තියාගන්න guys අපි වීඩියෝ එන්ඩ් කරන්න තමයි හදන්නේ අපි මෙතන පෙන්නන්න ඔයාලා බලන්න තව දෙයක් තියෙනවා බලමු guys කියලා ඉතින් මේ තියෙන්නේ අර ගල් වල තමයි මේ තියෙන අපි ආපු පාර guys මෙතනින් තමයි ආවේ මේ තියෙන guys මෙතන මේ ගල් වලින් දේවල් තියෙනවා ගල් වලින් හදපු පට්ටම දේවල් ඒ කියන්නේ ගල් වලින් හැදිලා හදපු ගොඩක් දේවල් තියෙනවා මේ තියෙන guys මෙතනින් උඩට ඇත්තටම වතුර නම් මනම් කවදාවත් නැති වෙන්නේ නැහැ guys මේ තියෙන වතුර වැටෙනවා ඇත්තටම කොහෙන් වැටෙනවද කියලා දන්නේ නැහැ guys මේ තියෙන වතුර මෙතර කන්දක් උඩ කියන්නේ උඩට උඩ ඉඳලා මෙතර වතුර වැටෙනවා කියන්නේ බලන්න වට්ටම ඒ කියන්නේ හාස්කම් වගේ තමයි බලන්න ඒ කියන්නේ ඒ දවස්වල පැරණි කට්ටියගේ නිර්මාණ තමයි බලන්න වටිනවා guys අනිවාර්යෙන් එන්න ඔයාලා මේ තියෙන guys මෙතනින් උඩ මෙතනින් වතුර වැටෙනවා guys ඉතින් ඒ කියන්නේ මෙතන උඩට කොහොමද වතුර ආවේ කොහොමද වැටෙන්නේ කොහෙන්ද කියලා දන්නේ නැහැ ඇත්තටම ආස්කම් තමයි සුපිරි ගොඩක් දේවල් තියෙනවා බලන්න මේ තියෙන guys මේ වතුර වැටෙන එක මෙතෙන් උඩින් වතුර වැටෙනවා guys ඇත්තන උඩ ඇත්තනම ඇති පොකුණක් කනම් මනම් ඒ කියන්නේ වතුර කවදාවත් ඉඳෙන්නේ නැහැ කියලා කියනවා අපි බලමු guys ඉතින් මෙතන පොකුණක් තියෙනවා guys මේ තියෙන්නේ මේ වගේ වතුර හැමදාම වගේ තියෙනවා guys මේ තියෙන ගල් ගුහා තියෙනවා මෙතන මේ තියෙන guys ඇත්තටම පැරණි බලන්න ගොඩක් දේවල් තියෙනවා වටිනවා බලන්න ඉතින් guys ඔන්න මෙතනින් පහළට යන්න තියෙන්නේ ඔන්න guys මේ පහළ වටම ලස්සන view එකක් තමයි තියෙනවා වලාවත් අනිවාර්යෙන් මේ තියෙන guys බලන්න කියන්නේ බලන්න වටිනවා අනිවාර්යෙන් මේ තියෙන්නේ guys මෙතන පහළ මේ පළාතම වටම ලස්සනයි ඉතින් ඔයාලා තවත් අනිවාර්යෙන් එන්න guys පළාතම කියන ගෙවල් නම් මන ඔක්කොම ටික පේනවා guys guys ඉතින් අපි වීඩියෝ ගෙන් කරන තමයි guys යන්නේ මේ තියෙන පහළ ඇත්තටම පට්ට ලස්සනයි බලන්න වලාවත් අනිවාර්යෙන් එන්න guys මේ තියෙන්නේ පන්සල උඩ තමයි guys අපි වීඩියෝ ගෙන් කරනවා දැන් අපි යන්න තමයි හදන්නේ එහෙනම් උත්සරණ කියලා අපි වීඩියෝ ගෙන් කරනවා guys අනිවාර්යෙන් බලන්න ගොඩක් දේවල් තියෙනවා මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසක් අරන් එනවා guys ඉතින් channel එක subscribe කරලා තියාගන්න මේ පන්සල ඇතුලේ මේක ඇතුලේ අනිවාර්යෙන් වීඩියෝ එක අපි අරන් එනවා guys ඉතින් අපි අද වීඩියෝ ගෙන් කරනවා channel එක subscribe කරලා තියාගන්න ඇත්තටම අපි යන්න තමයි හදන්නේ guys එහෙනම් හැමෝටම උත්සරණයි දැන් guys ඉතින් අපේ වීඩියෝ ගෙන් කරන්න තමයි හදන්නේ guys ඉතින් වට්ටම ලස්සනයි බලන්න මෙතනින් උඩ තමයි අපි ආවේ guys ඉතින් අපි දැන් පහළට යනවා මෙතනින් පහළ තමයි යන්න තියෙන්නේ guys ඉතින් වීඩියෝ ගෙන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් guys ඇත්තටම ඔයාලව අනිවාර්යෙන් එන්න බලන්න වටිනවා වට්ටම ලස්සන ප්ලේස් එකක් තමයි guys ඉතින් අපි වීඩියෝ එක අද එන්ඩ් කරනවා මේකේ දෙවෙනි කොටසක් අනිවාර්යෙන් අරන් එනවා guys ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න guys ඉතින් හැමෝටම ජය වේවා උත්සරණයි අඩුපාඩු ගොඩක් ඇති අපි අනිවාර්යෙන් වීඩියෝ කරගෙන නැත්නම් පට්ටමාරු මේ කන්ද උඩ නැගලා සෑහෙන මහන්සි වුණා ඉතින් ඔයාලා වීඩියෝ බලන්න තමයි අරන් ආවා ඉතින් පට්ට මහන්සි දන්නේ නැහැ ඉතින් මොකක් හරි අඩුපාඩු ගොඩක් ඇති වීඩියෝ එකේ ඉතින් ඔයාලා subscribe කරලා දාන්න අනිවාර්යෙන් අපි අනිවාර්යෙන් තව වීඩියෝ අරන් එනවා vlog ටිකක් කරනවා ඇත්තටම අපේ channel එකේ subscribe කරලා දාන්න අනිවාර්යෙන් හැමෝටම ජය වේවා අපි ඉතින් වීඩියෝ ගෙන් කරනවා guys අපි යනවා දැන් යන්න තමයි හදන්නේ ඇත්තටම 6යි වෙලාව රෑ වුණා අපි 4 විතර තමයි පිටත් උනේ අපි ගෙදර යන්න තමයි හදන්නේ guys ඉතින් හැමෝටම ජය වේවා උත්සාහරණයි වීඩියෝ ගෙන් කරනවා